Hello everyone, welcome back to my YouTube channel. ඉතින් නුවරඑළිය vlog එකේ episode 2 එක අරගෙන ආවා. ඔකේ තියෙන්නේ අපි day 3 එකේදී මොකද කරේ කියලා. මුලින්ම ඔය අපේ යාළුවෝ දෙන්න මාවයි අනිත් යාළුවයි හැරවන්න ඇවිල්ලා ඊට පස්සේ අපි කට්ටියම ලෑස්ති වෙලා අපේ location දෙකට යන්න ready වුණා. මුලින්ම අපි ගියේ පයිනස් කැලේකට. එතන හරිම ලස්සනයි ෆොටෝ ලොකේෂන්ස් වලටත් යූස් කරන තැනක්. ඉතින් අපි එතන ෆොටෝස් වීඩියෝස් අරගත්තා. අපේ සෙට් එකට කොච්චර ෆොටෝස් වීඩියෝස් ගත්තත් ඇතිනම් වෙන්නේ නැහැ. ඉතින් එතන අමුතුම වයිබ් එකක් තියෙන්නේ. අපි එතන ෆොටෝස් වීඩියෝස් ඔක්කොම අරගෙන ඊළඟට අපේ ඊළඟ ලොකේෂන් එකට යන්න පිටත්. Hi. 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 Ko? අපි අද මේ කොහෙටද ආවේ? කැලේකට. කොහෙටද ආවේ? ඉතින් අපේ ඊළඟ ලොකේෂන් එක උනේ ඇඩිෂන් බංගලෝ එක. ඉතින් අපි කට්ටියම එතනින් පයිනස් කැලේම් ෆොටෝස් වීඩියෝස් අරගෙන අපේ ඊළඟ ලොකේෂන් එකට ගියා. සින්දු කියා සින්දු අහගෙන කතා කර අපේ ඊළඟ ලොකේෂන් එකට ගියා. අපි ටිකට් කවුන්ටර් එකෙන් ටිකටුත් අරගෙන ඇඩිෂන් බංගලෝ එක ඇතුළට ආවා. ඇඩිෂන් බංගලෝ එක ඇතුලේ වීඩියෝස් ෆොටෝස් ගන්න දෙන්නේ නැහැ. අපි වටපිටාව වීඩියෝස් ෆොටෝස් අරගෙන ලස්සන බලලා ඉතින් අපේ නුවරඑළිය ජර්නි එකේ අන්තිම ලොකේෂන් එක විදිහට අපි සිලෙක්ට් කරගත්තේ ඇඩිෂන් බංගලෝ එකනේ. ඉතින් ඇඩිෂන් බංගලෝ එකේ ෆ්‍රන්ට් ඒරියා එක තමයි මෙතන තියෙන්නේ. හරිම ලස්සනයි. හරිම පිළිවෙලයි. ඉතින් අපි මේ හරිය ෆොටෝස් වීඩියෝස් අරගෙන ඇඩිෂන් බංගලෝ එක ඇතුළට ගියා බලන්න. ඇඩිෂන් බංගලෝ එක ඇතුලේ වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ මං කලින් කිව්වා වගේම. ඉතින් අපි පිටින් ඉඳලා වීඩියෝස් ෆොටෝස් අරගෙන අපි ආවා.
හරිම ලස්සනයි. ඇත්තටම අපේ රටේ මෙච්චර ලස්සන තැන් මේ විදිහට තියෙනවා කියන්නත් අපිට ඇත්තටම සතුටුයි. ඉතින් මම හැමෝගෙම ඉල්ලන්න කැමති අපේ මේ තියෙන ලස්සන දේවල් අනාගත පරපුරටත් ඒ විදිහටම බලන්න, විනාශ කරන්න නැතුව ක්ලීන්ව තියාගමු කියලා. ඉතින් ලස්සන සරවුන්ඩින් එකක් තියෙනවා. මුළු ඒරියා එකම පේනවා ඔතනට මීදුමත් එක්ක හරිම ලස්සනයි. අපි ඉතින් දැන් ඔය ඇඩිෂන් බංගලෝ එක බලලා එතනින් එළියට එන ගමන් අපි එහෙමම එළියට ඇවිල්ලා ගෙදර එන්න පිටත් වුණා. ඉතින් අපි ඇවිල්ලා වොෂ් දාලා යාළුවගේ අක්කගේ බබත් එක්ක පොඩ්ඩක් සෙල්ලම් කරා. ඊට පස්සේ රෑට අපිට ඩිනර් එකට යාළුවගේ ලොකු අක්කගේ ගෙදර එරේන්ජ් කරලා තිබ්බා. ඉතින් පේනවානේ හරිම හුරතල් බබාලා ටිකක්. ඉතින් අපි කතා කර කර hina වෙවි හිටියා. අන්තිමට අපි බබාලා දෙන්නගේ ඩාන්ස් එකත් බලලා අක්කලා අපිට ඩිනර් එක arrange කරලා තිබ්බා. අපි රික්වෙස්ට් කරා අපිට තක්කඩි හදලා දෙන්න කියලා. හරිම රස කෑමක්. ඔයාලත් කාලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම අපිට රස පුඩින් එකකුත් හදලා දුන්නා. ඔයාලගේ පැත්තේ තක්කඩි වලට මොනවද කියන්නේ කියලා කමෙන්ට් එකක් දාලා යන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ නුවරඑළිය ජර්නි එක ඉවරුනේ. මාව subscribe කරලා නැත්නම් අදම මාව subscribe කරන්න. වීඩියෝ එක හොඳයි නම් like එකකුයි කමෙන්ට් එකකුයි දාන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.